හායි යාළුවනේ අද කොහෙද උදේ පාන්දර හොඳ වැඩක් කරලා තියෙන්නේ. මං ගෙනාවා එළුවෝ දෙන්නේ. පරේ හැදිලා පොඩ්ඩක් නැවැත්තුවා ලෙඩ හැදිලා සත්තු ඔක්කොම වගේ මැරෙන්න ගියා මැරුණා. ඉතින් සත්තු ටික නැවැත්තුවා මේ ඉන්නේ අලුත ගෙනාපු එළුවෝ දෙන්න. ඔය ඉන්නේ අපේ දුව ළඟ. කූඩුව හදන කෙනා ඉතින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා කලබලෙට ඇදුවේ. ඉක්මනටම එළුවෝ දෙන්න ගෙනියන්නේ කිව්හින්දා ටට්ටක් ගාලා කූඩුව හැදුවා. දවස් 3ක් වගේ ඇතුළත ටට්ටක් ගාලා හදලා දැන් මේ තියෙන්නේ කූඩුවේ. තව වැඩ තියෙනවා ගොඩක්. පටි ගහන්න තියෙනවා. පුවක් පටි තමයි ගහලා තියෙන වැඩිපුරම. ඒව ගහන්න තියෙනවා. මේ පඩි පෙළවත් හදලා නැහැ තාම. එයාලට යන්න එන්න. භාගයට හදලා තියෙනවා. හායි යාළුවනේ අද කොහෙද උදේ පාන්දර හොඳ වැඩක් කරලා තියෙන්නේ. මං ගෙනාවා එළුවෝ දෙන්නේ. පරේ හැදිලා පොඩ්ඩක් නැවැත්තුවා ලෙඩ හැදිලා සත්තු ඔක්කොම වගේ මැරෙන්න ගියා මැරුණා. ඉතින් සත්තු ටික නැවැත්තුවා මේ ඉන්නේ අලුත ගෙනාපු එළුවෝ දෙන්න. ඔය ඉන්නේ අපේ දුව ළඟ. කූඩුව හදන කෙනා ඉතින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා කලබලෙට ඇදුවේ. ඉක්මනටම එළුවෝ දෙන්න ගෙනියන්නේ කිව්හින්දා ටට්ටක් ගාලා කූඩුව හැදුවා. දවස් 3ක් වගේ ඇතුළත ටට්ටක් ගාලා හදලා දැන් මේ තියෙන්නේ කූඩුවේ. තව වැඩ තියෙනවා ගොඩක්. පටි ගහන්න තියෙනවා. පුවක් පටි තමයි ගහලා තියෙන වැඩිපුරම. ඒව ගහන්න තියෙනවා. මේ පඩි පෙළවත් හදලා නැහැ තාම. එයාලට යන්න එන්න. භාගයට හදලා තියෙන්නේ. ඒව හදන්න ඕන. මේ ඉන්නේ අපේ යාළුවෝ දෙන්න. මෙයාලා දෙන තමයි මං ගෙනාවේ. ඉතිරියේදී හොඳ වීඩියෝ දාන්නම් ඉතින්. ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාගෙන යන්න.